හරි. මේ තියෙන්නේ වර්ගජ සමීකරණ ඇසුරෙන් එන ගාන. හරි. මේක එන්නේ දෙක කොටසේ A පත්‍රයේ. සාමාන්‍ය තුන්වෙනි ගානට එනවා ලකුණු 10ක ගාන. හරි 3 එන්න පුළුවන් ඒක තැන් වලට එන්න පුළුවන් කොහොමද ලකුණු 10ක් හම්බ වෙනවා. වර්ග පූර්ණයක් පාවිච්චි වෙන්නේ මේක ඇතුලේ තමයි. හරි. බලන්න. කියවමු අපි ගාන. රූපයේ අඳුර කර ඇති ඍජුකෝණාෂ්ටාකාර බිම් කඩක් වටා ඇති පටු ගමන් මාර්ගයක කොටසක් මෙහි දැක්වේ. එම කොටසේ වර්ගඵලය වර්ග මීටර් 16කි. ඔන්න ඔහොම එකක් x මගින් තෘප්ත වෙනවා ගන්න ඔන්න සමීකරණය පෙන්වන්න කියලා කියන්නේ. ඒගොල්ලෝ අපිට වර්ගඵලයක් ගන්න කියලා තියෙනවා නැති අපි වර්ගඵලය හොයමු. නේ? වර්ගඵලයක් ගන්න නම් කියලා තියෙන්නේ වර්ගඵලය අපි හොයමු. දැන් වර්ගඵලයක් නම් ඉතින් අපි වර්ගඵලය දැන් හොයන්න ක්‍රමේ බලමු. බලන්න. මෙන්න මේ සුදු පාට මේ කොටසේ තමයි වර්ගඵලය අහන්නේ. මේ අඳුර කරපු කොටසේ නෙවෙයි අඳුර කරපු නැති කොටසේ වර්ගඵලය තමයි අහන්නේ. මේක කරන්න ලස්සන ක්‍රමයක් තියෙනවා. කෙනෙක්ට පුළුවන් මෙහෙම. ඕනනම් මේ ඍජු කෝණාශ්‍රය ලොකු ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන්න දත්ත තියෙනවා. අවුලක් නැහැ. 5යි 7යි දිග පල්ල තියෙනවා. මේකේ දිග පල්ල හොයාගන්න පුළුවන්. ඇයි? මේ දිග සෙන්ටිමීටර් 5යි නම් මෙයා x නම් මෙයා x නම් අපිට 5න් අඩු කරලා ගන්න පුළුවන්. 5න් අඩු කරලා ගන්න පුළුවන් 2x. කොහොම ගන්න පුළුවන්. ඒ වගේ මෙතනත් එහෙම පුළුවන් සම්පූර්ණ මෙතනට 7ක් දුර දිගයි මේ දිග 2x නම් 4ින 2x කියලා ගන්න පුළුවන්. හැබැයි මම කරන්න යන්නේ එහෙම නෙවෙයි. ටිකක් වෙනස් කරන්න. බලන්න. හරි. දැන් මම කොහොම හරි මේකේ වර්ගඵලය හොයන්න ඕනේ. නේ? මොන මගුල කරලා හරි වර්ගඵලය හොයන්න ඕනේ. ඉතින් අපි වර්ගඵලය හොයමු. මම පොඩ්ඩක් මේ මෙතනින් වෙන් කරගන්න. මම මොකද කරේ වෙන් කරගත්තා. දැන් මම මේ කොටස් තුනක් හොයාගත්තා. A B C. ඔය කොටස් තුනේම වර්ගඵල හොයලා එකට එකතු කරගත්තා නම් වැඩේ ගොඩනේ. එහෙනම් අපි මේ කොටස් තුනේම වර්ගඵල හොයමු. මේ කොටස් තුනේම වර්ගඵල හොයමු. හරි. මෙයාගේ දිග දන්නවා මෙතන මේ පළල දන්නවා අපි කීයද x. මෙයා 7යි. ඒ විදිහම කැලලක් තමයි මෙතනත් තියෙන්නේ. එහෙනම් එකක් හොයලා ඒ වගේ දෙකක් තිබ්බනම් හරි. මෙතන බලන්න මෙයාගේ මේ දිග දන්නවා අපිට මේ දුර හොයාගන්න පුළුවන්. මේ දුර කොහොමද හොයාගන්නේ? මේ සම්පූර්ණ දිග මේ දිග x මේ සම්පූර්ණ දිග 5යි. එහෙනම් අපිට මේ දිග එනවා මොකද්ද? 5 ඍණ 2x. එහෙනම් මේ දිග එනවා 5 ඍණ 2x. දැන් ඔන්න අපිට a ගේ වර්ගඵලයක් හොයන්න පුළුවන්. ඒ වගේම තමයි b. එහෙනම් ඒ එකක් හොයලා දෙකෙන් ගුණ කරගන්න පුළුවන්. මෙතන c ගේ වර්ගඵලය හොයාගන්න පුළුවන් දිග පල්ල හොයාගන්න. ඉතින් අපි මේ තුන හොයලා එකතු කරලා ගමු. හරි. බලන්න. දැන් අපි මේ වර්ගඵල තුන හොයමු. වර්ගඵලය සමානයි මොකද්ද? 7 ගුණ කිරීම x 7යි x. මෙයාව දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඒ වගේ කොටස් දෙකක්. 7යි x ගුණ කිරීම 2. ධන මෙන්න මේ ටික. මේ c කියන කොටස. දිග 5 ඍණ 2x මේක ගුණ වෙන්න ඕන 2x కి. 2x. දැන් බලන්න මෙතන යනවා 14x. මේක තමයි ලේසිම ක්‍රමය මේක හදන්න. ධන මේ වරහන ඉවත් කරගමු අපි. 5 වරක් 2 10යි x. 5 වරක් 2 10යි x. මෙතන බලන්න මේ දෙන්න ගුණ වෙද්දි ඉස්සෙල්ලා ලකුණ දිහා බලන්න. මෙයා ඍණ මෙයා ධන. ඍණයි ධනයි ගුණ කරොත් උත්තරේ ඍණයි. දෙවරක් 2 4යි. x ගුණ කිරීම x ඇවිල්ලා x වර්ග. දැන් මේක පොඩ්ඩක් අපි සුළු කරගමු. 20 මෙතන 14යි 10යි කීයද? 24යි x. ඍණ 4යි x වර්ග. ඔන්න අපිට වර්ගඵලයට ප්‍රකාශනයක් ආවනේ. වර්ගඵලයට ප්‍රකාශනයක් ආවා. වර්ගඵලයට ප්‍රකාශනයක් ආවා. ප්‍රකාශනයක් අපි ගත්ත වර්ගඵලය. හරි. හැබැයි ඒගොල්ලෝ අපිට කියලා තියෙන ඒකේ වර්ගඵලය කියලාද 16යි. මේ තියෙන්නේ වර්ගඵලයම නම් මේක වර්ගඵලය 16යි නම් මුන් දෙන්න මොනවා වෙනවද? මෙන්න මේ ප්‍රකාශනය සමාන වෙන්න වෙනවා කියලාද 16ට. 16ට සමාන වෙන්න වෙනවා. හරි. අපි දැන්
බලන්න 16 සමානයි 24යි x ඍණ 4යි x වර්ග. බලපු ගමන් පේනවා මේක මේ දෙන්නම මේ ටික ඔක්කොම බෙදෙනවා කියලා 4. මේ ටික ඔක්කොම 4ෙන් බෙදෙනවා කියලා පේනවා. එහෙනම් අපි බෙදමු 4. මෙතන එනවා 24 4ෙන් බෙදුවම 6යි x වෙනවා. මෙතන එනවා ඍණ x වර්ග. මෙතන එනවා 16 4ෙන් බෙදුවම 4යි. 16 4ෙන් බෙදුවම 4යි. දැන් අපි මේ පැත්තේ තියෙන දැන් අපෙන් අහලා තියෙන්නේ මෙතන x ගේ ප්‍රකාශනයේ ධන. x ගේ ප්‍රකාශනයේ ධන වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉන්න එක්කෙනා ඍණ. එහෙනම් මම මේ පැත්තට අරන් එනවා සමාන ලකුණෙන් මෙහෙට. සමාන ලකුණෙන් මෙහෙට අරන් එනවා. හරි. සමාන ලකුණෙන් මෙහෙට අරන් එනවා. හරි. මෙතන x ඍණ x වර්ග මෙහෙට ගෙනාවම ධන x වර්ග වෙනවා. මෙතන ඍණ 6යි x. මෙතන ධන 4 සමානයි බිඳුව. ඔන්න අපිට ප්‍රකාශනය ආවා. ඔන්න ප්‍රකාශය ආවා මොකද්ද? x වර්ග ඍණ 6යි x ධන 4 සමානයි බිඳුව. ඔන්න ප්‍රකාශය හරි. හරි. ඔන්න ප්‍රකාශය හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ඔන්න දැන් ඔන්න භාගයක් ඉවරයි ගන්න. හරි. ඊට පස්සේ මූල පහේ යගේ 2.24 ලෙස කියන ඉහත සමීකරණයේ විසඳුම් සොයා එම විසඳුම් දෙක අතුරින් x සඳහා ගැලපෙන වඩා කුඩා අංක. මේ සමීකරණය විසඳන්න කියලා කියන්නේ. හරිද? මේ සමීකරණය විසඳන්න කියලා කියන්නේ. අපි මේ සමීකරණය විසඳන්න ක්‍රම දෙකක් ඉගෙන තියෙනවා. එකක් වර්ග පූර්ණය, අනිත් එක මොකද්ද? අපිට සූත්‍රයක් දීලා දෙනවා. සූත්‍රයට ආදේශ කරලා ගන්නත් පුළුවන්. සූත්‍රයට ආදේශ කරන එක ලේසියෙන් තමයි වර්ග පූර්ණ ක්‍රමයෙන් කරගෙන යන්නේ. වර්ග පූර්ණ ක්‍රමයෙන් කරගෙන යන්නේ. හරි. උත්තර බලා ගන්න වර්ග පූර්ණයෙන් කොහොමද කරන්නේ කියලා. පියවර ටිකක් තියෙනවා. ඒ ටික ගන්නට අනුගමනය කරා නම් වර්ග පූර්ණය ලේසි. දැන් අපිට x වර්ග ඍණ 6යි x ධන 4 සමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා. x වර්ග ඍණ 6යි x ධන 4 සමානයි බිඳුව කියලා. මම මේ පැත්තේ ඉන්න මේ ධන 4 මම එහා පැත්තට අරන් යනවා ඍණ 4ක් විදියට. එතකොට මේ පැත්තේ ඉතිරි වෙනවා x වර්ග ඍණ 6යි x. x වර්ග ඍණ 6යි x. ඊට පස්සේ මම කරන වැඩේ මට මේක පූර්ණ වර්ගයක් විදියට හදා ගන්න ඕන. හරි. මම මේ මෙතන ඉන්න මේ 6 නෙවෙයි ඍණ 6. හරි. ඍණ 6 දෙකෙන් බෙදනවා. පැත්තක එක ලියන්න. අනිවාර්යෙන් ඒක ලියන්න. ඍණ 6 දෙකෙන් බෙදුවා. ඍණ 6 දෙකෙන් බෙදලා වර්ග කරා. ඍණ 6 දෙකෙන් බෙදලා වර්ග කරා. ඍණ 3 වර්ගය. ඍණ 3 වර්ගය. ඊට පස්සේ මම මෙයාව උස්සන් ඇවිල්ලා මේ මෙතනින් තියෙනවා. මේ මෙතනින් තියෙනවා. දැන් බලන්න x වර්ග ඍණ 6යි x. x වර්ග ඍණ 6යි x. මෙතන එනවා ඍණ ධන ඍණ 3 වර්ගය. මෙතන එනවා ඍණ 4. මේකේ වර්ගය ඇවිල්ලා මොකද්ද? ධන 9. ඍණ 3 වර්ගයේ ධන 9. හරි. දැන් මේ ප්‍රකාශය මම මෙහෙම ලියාගත්තේ ඇයි? මෙහෙම ලියාගත්තේ ඇයි? මම පොඩ්ඩක් පෙන්නන්න. දැන් මට පුළුවන් මේක මෙහෙම ලියන්න. x මෙතන ඉන්න එක්කිනාව එහෙම ලියලා ඍණ 3 පූර්ණ වර්ගයක් විදියට. මෙතන ඉන්නවා ඍණ 4 ධන 9. එනවා ධන 5ක්. ධන 5. මේක ආවේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. හරි. ආවේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. දැන් අපිට මේක සුළු කරාම මෙහෙම එන්න ඕනේ. පළමු පදයේ වර්ගය x වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය x ගුණ කිරීම ඍණ 3 ඍණ 3යි x. ඒක දෙකෙන් ගුණ කරාම ඍණ 6යි x. ඊට පස්සේ දෙවන පදයේ වර්ගය ඍණ 3 වර්ගය. ඒකද මේක මම මෙහෙම ලියාගත්තා. එතකොට එකපාරම මේක හදා ගන්න පුළුවන්. හරි. මේ ඇවිල්ලා මේ වර්ගායිතේ. හරි. මේක වර්ග කරන විදිය. හරි. එහෙම තමයි මේක ගත්තේ. ඒකයි මම දෙකෙන් බෙදලා ගත්තේ. හරි. දැන් බලන්න x වර්ග ඍණ 3 සම්පූර්ණ වර්ගය ධන 5. මම දැන් කරන වැඩේ මෙයාව මෙන්න මට x වලින් හොයන්න ඕනේ. x ගෙන් 3ක් අඩු වෙලා එයාව වර්ග වෙලා. x ගෙන් 3ක් අඩු වුණා ඊට පස්සේ මොකක්ද උනේ? එයාව වර්ග වෙලා.
ඉස්සෙල්ලා මං x තනි කරගන්න කලින් මේ වර්ගය නැති කරගෙන ඉන්න වෙනවා. x ගෙන් 3ක් අඩු වෙලා ඊට පස්සේ තමයි වර්ග වුනේ. එහෙනම් මේ වර්ගය නැති කරගන්න වර්ගයේ ප්‍රතිවිරුද්ධ ගණිත කාරණය මොකද්ද? මේක වර්ගමූල කරනවා. හැබැයි සමහර ළඟුනේ මේ පැත්ත විතරක් වර්ගමූල කරලා හරියන්නේ නැහැ. මේ පැත්තත් වර්ගමූල වෙන්න ඕනේ. හරිද? දැන් ආයෙ කතන්දරයක් තමයි මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක මොකද්ද? ධන 4යි. ධන දෙක ගුණ කිරීම ධන දෙක මොකද්ද? ඒත් ධන 4යි. එහෙනම් මගෙන් අහුවොත් ධන 4 වර්ගමූලය කියලා මට කියන්න පුළුවන්ද ධන දෙක කියලා? ඇයි යකෝ ඍණ දෙකේ වර්ගයත් මොකද්ද? ධන 4යි. එහෙනම් මට කියන්න වෙනවා ධන 4 වර්ගමූලය අහුවොත් මට උත්තර දෙකක් කියන්න වෙනවා. මොකද්ද? ඍණ 2 ආය ධන 2. අන්න ඔය වැඩේ තමයි මෙතනත් වෙන්නේ. එහෙනම් ධන 5 වර්ගමූලය එන්න ඕනේ මේ දෙකේ ධන හෝ ඍණ. එක්කෝ ධන මූලය වෙන්න ඕනේ එක්කෝ ඍණ. දැන් මේ 4 ඍණ 2 වර්ගයත් ධන 4යි. එහෙනම් ධන 2 වර්ගයත් ධන 4යි. එහෙනම් වර්ගමූල ඇහුවොත් ඍණ දෙකත් එන්න ඕනේ ධන දෙකයි. ඒ වගේ තමයි මෙතන. මූල 5 ධන හෝ ඍණ. මෙතන එනවා x ඍණ 3. x ඍණ 3. මට පුළුවන් මේ ධන 3 එහා පැත්ත ඍණ 3 එහා පැත්තට ගෙනියන්න ධන 3ක් විදිහට. මූල 5 ධන 3. මූල 5 ධන 3. ඔන්න අපිට උත්තරයක් ආවා. හරි උත්තරයක් ආවා. දැන් බලන්න. දැන් ඔන්න උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මෙතන උත්තර දෙකක් ඇවිල්ලා කියලා පේනවා. x මට මෙතන ධන මූල 5 සලකලාත් උත්තරයක් ගන්න පුළුවන්. ධන මූල 5 ධන 3. ආයෙ මට ගන්න පුළුවන් x ඍණ මූල 5 ධන 3. ඍණ මූල 5 ධන 3. හරි. ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මූල 5 සඳහා ගන්න මූල 5 සඳහා මූල 5 සඳහා එයාලා උත්තරයක් දීලා තියෙනවා. හරි. මූල 5 සඳහා ඒගොල්ලෝ උත්තරයක් දීලා තියෙනවා කීයද? 2.24. ඉතින් අපි ආදේශ කරමු. x 2.24 ධන 3. මෙතන එනවා x දැන් ඉස්සලා ධන මූල 5 2.24. එහෙනම් මෙතන එනවා ඍණ 2.24. ධන 3. ඉතින් මේක සුළු කරලා අන්තිම උත්තරේ එනවානේ. 2.24 එනවා මෙතන ධන 2. ධන 5.24. 3 2 එකතු කරනවා. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? අඩු කරලා ගන්නනේ. අඩු කරලා ගත්තා වෙනවා 3න් අඩු කරාම 2.24. අඩු කරලා බලන්න 3න් අඩු වෙන්න ඕන 2.24. 2.24. ඔය හිතෙන් හදලා ගන්න හරි. හිතෙන් හදලා ගන්න ලියලිය ඉන්න ඕනේ. කෙලින්ම හිතෙන් හදලා ගන්න. මෙතන එනවා ධන ඒගොල්ලෝ අපිට විශේෂ කතාවක් කියලා තියෙනවා මේක. වඩා කුඩා අගය පමණක් බවට හේතු දක්වන්න. වඩා කුඩා අගය බවට පමණක් හේතු දක්වන්න. මෙතන 0.76. 0.76. හේතුව දක්වන්න කියනවා වඩා කුඩා අගය බව. දැන් මෙතන අපිට උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් තමයි ගානේ හොඳම හරිය. මෙතනට නිකන් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. එතනින් එහාට දැන් අපිට උත්තර දෙකක් ඇවිල්ලා තිනවා. ධන 5.24යි ධන 0.76. මේ දෙකෙන් එක උත්තරයක් ගන්න ඕනේ. එයා කියනවා කුඩාම අගයේ බවට හේතු දක්වන්න. මේක කුඩාම අගය කියලා පෙන්වන්න හේතු දක්වන්න කියලා කියන්නේ. බලන්න. කුඩාම අගය. දැන් මෙතන 5.24 තිබ්බොත් හරියද? දැන් මේ x ට 5 දශම ගාණක් ගත්තොත් මෙතන මොනවා වෙනවද?
මේක 5යි මේක 5යි එතනම එනවා 10යි ගාන. ඉතින් මෙතන මීටර 5යි නම් දිග අපිට මේක ගන්න පුළුවන්ද? මේක ගන්න බෑ. 5යි දශම ගාන ගන්න බෑ. 0.76 තිබ්බනම් අවුලක් නැහැ නේ. මෙතන පොඩි ගානක් තමයි එන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? 0.76 0.76 තමයි ගන්න වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? x සඳහා 5.24 ගත් විට මේකේ පළල මොනවා වෙනවද? දිග පළල දී ඇති දිගවල් ඉක්මවයි. නේ එහෙනම් අපිට ගන්න පුළුවන් 0.76 විතර. තේරුණාද?